තෙරුවන් සරණයි. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේ සියලු සත්වයන්ට සිතසුව පිණිස ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය. මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම වැරදිද? දෙවියන් අතර මෙන්ම මිනිසුන් අතරද ඇත්තටම ඇති සැටියෙන් තිබෙන දේ වරදවා දකින අය සිටිති. ඇත්ත අනිත් අයගේ ලද්දී හිස් ඒවා යයි අරමුණුවල ස්වභාවය වැරදි ලෙස දැකීම ලක්ෂණ කොට ඇත්තේය. දිට්ඨි නම් වේ වරදවා දකින ස්වභාවය. කාරණේ වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨි නම් වේ. ඇති දේ නැති හැටියටත් නැති දේ ඇති හැටියටත් වූ දේ නොවුණු හැටියටත් හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙසත් හොඳ විපාකයන් ඇතිවන දේ නරක විපාකයන් ඇති දෙයක් ලෙසත් නරක විපාකයන් ඇතිවන දේ හොඳ විපාකයන් නැති දෙයක් ලෙසත් ආදී ලෙස වරදවා දකින ස්වභාවය මේ අකුසල චෛතසික වලදී කියන දිට්ඨියයි. මේ දිට්ඨිය සම්මා දිට්ඨිය හා මිච්ඡා දිට්ඨිය කියා කොටස් දෙකක් වේ. සම්මා දිට්ඨිය කියන්නේ කාරණේ ඇති සැටියෙන් දකින නුවණයි. මිච්ඡා දිට්ඨිය කියන්නේ කාරණේ වරදවා දකින ස්වභාවයයි. මෙතන කියවෙන්න වෙන්නේ මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨියේදී විවිධ ප්‍රභේද ඇත. අහේතුක දෘෂ්ටිය, අක්‍රීය දෘෂ්ටිය, නාස්තික දෘෂ්ටිය ලෙස හැඳින්වන මිත්‍යා දෘෂ්ටිය බලවත් ඒවාය. මිත්‍යා දෘෂ්ටිය ඉන්ද්‍රජාලයකට පිස්සාව නගරයකට සමාන යැයි උපමා කර තිබේ. මේ ලෝභ මූලික දිට්ඨි සමීපයුක්ත සිත් සමග යෙදේ. මිනිසුන් අතර මෙන්ම දෙවියන් අතරද මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටිති. මේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කිරීම වැරදිද කියා බොහෝ දෙනාට ගැටලුවක් තිබේ. මිත්‍යා දෘෂ්ටික වේවා සම්‍යක් දෘෂ්ටික වේවා එය ඒ අයගේ සංතානගත ප්‍රශ්නයකි. ඒ තමන්ගේ සංතානගත ප්‍රශ්නයක් කර නොගන්නට නුවණැත්තෝ වඟ බලා ගත යුතුය. දෙව් මිනිසුන් ආදී සසරගත ඇත්තන්ට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් එය දෘෂ්ටි අත්හැර නිවැරදි මඟට පැමිණ සසරිනුත් එතෙර වෙනවා ඇත. මිත්‍යා දෘෂ්ටි සත්වයෝ සියල්ලෝම සම්‍යක් දෘෂ්ටික කිරීම සිව්වනක් පිරිස හැර වෙන කවුරුන් කරන්නද? දෙවියන්ට වෛර කිරීමෙන් දෙවියන් හැර රණ්ඩු කිරීමෙන් පළක් නැත. තමන්ගේ සංතානගතය තුළ කරුණාව මෛත්‍රිය ආදී පැතිරවීමත් නොකර මිත්‍යා දෘෂ්ටිකයි ලෙස ලේබල් ගසා දෙවියන් සහ මිනිසුන් සමග ගැටෙමින් තමන්ට ඇති කරගන්නේ අකුසල කර්ම ගොඩකි. දිව්‍ය ලෝක 6ක් තිබේ. එම දිව්‍ය ලෝකවල සිටින දෙවිවරු සියලු දෙනාම ප්‍රතිසන්දිය ලබන්නේ ත්‍රිහේතුක හෝ ත්‍රිහේතුක ලෙසයි. දිව්‍ය ලෝකවල අද ගොළු විහිරි මන්දබුද්ධික අයද පිස්සන් ආදී අහේතුක සුගති අයද පහළ වන්නේ නැත. අහේතුක දුගති වන තිරිසන් ආදී සතර අපායන් සත්වයෝ දිව්‍ය ලෝකවල නැත. එයට හේතුව දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දියක් ලබන්නට අවශ්‍ය වන ප්‍රතිසන්දි විඥානයේ හේතු යන නමින් යෙදෙන ධර්මත් අනෙකුත් කාම ධර්මාදියන් ප්‍රතිසන්දි භවංග චුති ලෙස භවය පුරාම ලැබෙන ආකාරයේ හේතු සම්පත්වල ප්‍රබල දියුණුවක් ලෙස සසරේ විපාක ශක්තිය නිසා එම කාම සුගති සත්වයන්ට ලැබී පැවතීමයි. එම නිසා ඔවුන්ගේ සංතාන ධර්ම කුසල ධර්ම උපදවා ගැනීමේ වාසනාව සහිතය. උපතින්ම කාම සුගති සත්වයෝ බලවත් පිරිසකි. අහේතුක සුගති අය පවා හේතු නොයෙදුනත් ඔවුන්ගේ පිණිපාතික ආදී තත්ත්වයට පැමිණ තිබෙන්නේ ද්විහේතුක ඕමක කුසලවල විපාකයන් නිසා. ඔවුනටද ඒ භවයේ කාම රූප ධර්මවල අඛණ්ඩ පැවැත්ම කුසල අකුසලයේ තරමේ හැටියට ලැබේ. විනිපාතික ඇසුර ලෙස හඳුන්වන පිරිසක් සිටී. ඔවුන් අතර ද්විහේතුක අය මෙන්ම ත්‍රිහේතුක අය සිටී. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහර විට මාර්ගඵලවලටද පැමිණේ. විනිපාතික ඇසුරයන්ට අයත් පියංකර මාතා, පුනබ්බසු මාතා යන
යකින්නක් දහම් අසා සෝවාන් ඵලයට පැමිණ ඇති බව අටුවාවල දක්නට ලැබේ. පරදප්තුක ජීවී ඇතැම් ප්‍රේතයන් මෙන්ම පක්ෂයින්ද මේ ත්‍රිහේතුක විනිපාතික සත්වයන්ට ඇතුළත් වන බව කියා තිබේ. සියල්ලෝම නොවේ ඇතැම් අය පමණි. ජීවත්ව සිටින ඥාතීන් අනුමෝදන් කරන පිනෙන් ආහාර පාන ඉඳුම් හිටුම් ආදිය පවා උපදවා ගත හැකි පිරිස වන්නේ පරදප්තක කියන ප්‍රේත පිරිස පමණි. ඔවුන්ගේ පරලොව සැප පිණිස සුජීවත්ව සිටින ඥාතීන් කර පින් අනුමෝදන් කළ යුතුය. මිනිසුන්ට සහ දෙවියන්ට මෙන්ම පින් අනුමෝදන් විය හැකිය බව සඳහන් වේ. පරදප්තක ජීවී නොවන අයගේ පින් අනුමෝදන් වීම ඔවුන්ගේ නාම රූපවලට අදාළ දිට්ඨි ධම්ම වේදනීය, උප්පජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය ආදී විපාක ලැබෙන ක්‍රමයකට සිදුවේ. ජානිසෝනිය සූත්‍රය සහ අටුවාව දිව්‍ය ලෝක අයත් වන්නේ කාම සුගතිවලට වන අතර ඒවායේ උපදින්නට පින් තිබිය යුතුමය. කෙනෙක් මරණාසන්නව සිටින විට ඔහුගේ හෝ ඇයගේ මරණාසන්න චිත්ත වීතියට කර්ම නිමිති, ගති නිමිති ලෙස හමුවන අරමුණු කුසල පැත්තට අයත් ත්‍රිහේතුක හෝ ද්විහේතුක උත්කෘෂ්ඨව පැවතුනත් ඔහු හෝ ඇය මිය යාමෙන් පසුව මනුෂ්‍ය දිව්‍යලෝකයන් සමග කාම සුගති හතේම එක් තැනක ප්‍රතිසන්දිය ලබයි. මනුෂ්‍ය ලෝකයන් චතුර්මාරාජිතය, කාවතිස්සය, යාමය, තුසිතය, නිර්මාසතිය, පරනිර්මිත, වසවර්ති යන දිව්‍ය ලෝක හයත් පරදත්තක හයක් ජීවීන් මෙන් ආහාර පාන ආදී පහළ වන ආකාරයට පින් අනුමෝදන් විය හැකි තැන් නොවේ. කාම සුගති සත්වයින්ගේ පින් අනුමෝදන් වන විදිහ ඔවුනට ආවේනික ලෙස කුසල් සිත් උපදවා ගෙන පින් කරගෙන ඒ මොහොතේ පටන් නාම රූප පරම්පරාවට යහපත් කුසල විපාක උපදවා ගත හැකි ක්‍රමයකි. මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම වැරදිද ලෙස අසන ප්‍රශ්නයේදී පෙනෙන මනුෂ්‍ය ලෝකයට අදාළව කරුණු දැක්වුවහොත් ඉතා හොඳින් මේ කරුණු තේරුම් ගත හැකි යැයි සිතේ. ඒ නිසා මිනිස් ලොවට අදාළ කියන පහත කරුණු අවධානය යොමු කරන්න. මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝකය නොවුනත් කාම සුගති වලින් පහළම භූමිය වන්නේ එයයි. කෙනෙක් මිනිස් ලොව උපන්නා යැයි සිතමු. ඔහු බෞද්ධ රටක උපන්නේ නැතුව වෙනත් මිත්‍යා දෘෂ්ටික රටක ඉපදුනද යැයි සිතන්නේ. ඔහු අසරණ මිනිසෙක් දැයි කරුණාව, මෛත්‍රිය උපදවාගෙන ආහාර පාන ආදී යැයි ඔහුගේ පූර්ව අපරචේතනා වාරවලදී අනුව ඔහුට පින් රැස්වේ. ඔහු ඒ පින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් සියල්ල මැව්වා යැයි විශ්වාස කරන ඔහුගේ යහළුවෙකුටද කියයි. සසර ප්‍රධාන කරුණු මිය ගැන මිත්‍යා දෘෂ්ටිකය සිටියාට යහළුවාටද එම මොහොතේම ඒ අසා ඇතිවන සිත් කුසල් නම් ත්‍රිහේතුක උත්කෘෂ්ඨ ඕමක, ද්විහේතුක උත්කෘෂ්ඨ ඕමක ස්වභාවය අනුව කුසල්ම රැස්වේ. ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක නියත මිත්‍යා දෘෂ්ටියක් නම් ඔවුනට කුසල් සිත් 12 පමණක් වැඩි වශයෙන් යෙදෙන සංතානයක් පවතින නිසා ලෝකයාට පෙනෙන්නේ කරන කියන දේ යහපත් දෙයක් ලෙස. ඔවුන් එය කරන කෙනාගේ සංතානය අයහපත් එකක් නිසා ඔහු රැස් කරගන්නේ අකුසල කර්මම වේ. එයට හේතුව වන්නේ ඔහුගේ හෝ ඇයගේ සිත සහ සිතේ යෙදෙන චෛතසික ඒ කටයුතුවල වාලන චේතනාව විසින් ඒ කටයුත්ත කරන්නේ අකුසල ධර්ම රාශියකට බැවිනි. කුසල අකුසල කර්ම රැස්වීම වන්නේ කර්ම කරන හෝ අනුමෝදන් වන අයගේ සංතානයේ ස්වභාවය අනුවයි. ඔවුන්ගේ හෝ ඇයගේ සංතානයේ ස්වභාවය අනුව කුසල අකුසල කර්ම රැස්වීම සිදුවේ. චිත්ත සංතානයේ දියුණු කරගෙන යන ධර්මවල හැටියට ඒ අයගේ නාම රූප පරම්පරාවට අනාගත කර්මජ හේතු උපදවා ගනී. සියලුම සත්වයන්ගේ මෙන්ම දෙවියන්ගේද කර්ම රැස්වීම බොජ්ජංග සහ මාර්ග 8
දෙවියන් පින් අනුමෝදන් වීමෙන්ද ඔවුන්ගේ సంతానගත ත්‍රිහේතුක උත්කෘෂ්ඨ ඕමක ද්විහේතුක උත්කෘෂ්ඨ ඕමක ස්වභාවය අනුවම සිදුවේ. ඔවුන්ට එයින් සිදුවන යහපත අති මහත්ය. උතුම් තෙරුවන් සරණයි. සියලුම දෙනාට සියලුම සත්වයන්ට මෙම උතුම් වූ ධර්ම දානමය දහම් පණිවිඩය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුබ